මනෝවිද්‍යානුකූලව කතා කරනවා නම් තමන්ට ඉන්න පාර්ට්නර් ගමු අපි. එයා නිතරම ගමනක් ගියා, යාළුවෙක් එක්ක ගමනක් ගියා, තනියම ගියා, ගෙදර හිටියත් එයාට ඕන වෙලාවට ඔය ෆෝන් එක ඔන් කරලා මට පෙන්නන්න. කොතනද ඉන්නේ ඔයා? ඒ වගේ වීඩියෝ කෝල් එකක් ගන්න. ඒ වගේ බලපෑම් කරන අය අතරේ මම දකිනවා මනෝවිද්‍යානුකූලව හරි ආදරයක් නැහැ කියලා. එහෙම ආදරය කරන අය එවැනි හිංසාවන් කරන්නේ තවත් කෙනෙකුට. තවත් අතකින් බලනකොට ඒ වගේ ක්‍රියාවන් වල යෙදෙන අයම තමයි තව කෙනෙක් ගැන සැකය නිසාම අර වගේ අනිත් පුද්ගලයා පීඩාවට පත් කරන්නේ. මේ වගේ පාර්ට්නර් කෙනෙක් එක්ක ජීවිත ගමනක් යන්නට කිසිසේත්ම බෑ. මොකද මේක අනිත් කෙනාගේ මනස විකල් කරන වැඩක් වෙනවා. මොකද එයාට තමන්ගේ දෙයක්වත්, තමන්ගේ දරුවෝගේ දෙයක්වත්, තමන්ගේ රැකියාවවත්, තමන් කරන යම් ඕනෑම දෙයකට බාධාවක් වෙනවා අර පුද්ගලයා. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ මෙයා ඇත්තටම මට ආදරේ නිසාද මෙහෙම බලන්නේ නෑ. එතන ආදරයක් නෑ. එතන තියෙන සැකය. මේ සැකයත් එක්ක තවත් කෙනෙකුට දෙන පීඩනේ මම හිතනවා මනෝවිද්‍යානුකූලව ඉතාම බැරෑරුම් වලක් කියලා. එහෙමනම් අපි කෙනෙක් පීඩාවටපත් කරන එක මේ ආකාරයෙන් පීඩාවටපත් කරන්නට අවශ්‍ය නැහැ. එයාගේ යම්කිසි මොනවා හෝ අඩුපාඩුවක් තියෙනවා නම් එයා සමග සාකච්ඡා කරලා ඒ තාත්තේ පහදලා දීලා ඒ නිසයි මම මෙහෙම ඔයා ගැන හොයන්නේ කියලා අපට පුළුවන් මේ ප්‍රශ්නේ නිදෙන්න. මෙවැනි හිංසාවන් වලට ලක් වෙන අය ජීවිතේ කලකිරිලා සමහර වෙලාවට මේ ආදර බැඳීම අතහැරලා දාලා මානසික මට්ටමේ වැටිලා ඖෂධ ගන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා කියලා මම මනෝවිද්‍යාඥයෙක්